රයිට් ඔයගොල්ලෝ හැමෝටම රියදුරු බලපත්‍රය අලුත් කරගන්න යන හැමෝටම තමයි මේ මැසේජ් එක දෙන්නේ. ඔයගොල්ලෝ නුගේගොඩ NTMI එකේ නිවුස් එකක් ගියාම ළඟදී රියදුරු බලපත්‍රය එක දවසින් අලුත් කරගෙන සියලුම කටයුතු කරගන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. එහෙම කරගන්න පුළුවන්. හැබැයි දැනට මේ වෙනකොට NTMI එකෙන් පළවෙනි 150කට විතරයි දෛනිකව රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා වෙන අදාළ ටෙම්පරරි කොලේ ලබා දෙන්නේ. ඉතුරු කට්ටියට නැවත දිනයකදී RMB එකට ගිහිල්ලා අලුත් කර ගැනීමේ කටයුතු කරන්න වෙනවා. එතකොට ඕගොල්ලෝ NTMI එකට රියදුරු බලපත්‍රය අලුත් කරගන්න යන්න හිතා ඉන්නවනම් උදේම යන්න ඕනේ. උදේම ගිහිල්ලා අනිවාර්යයෙන්ම පළවෙනි 154ට ඇතුළත් වෙන්න ඕනේ. මෙඩිකල් එක අරගෙන පළවෙනි 150 අතරට ඇතුළත් වෙලා ඔයාලට පුළුවන් හවස් වෙද්දී රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගෙන එක දවසින් මේ වැඩේ ඉවර කරගෙන එන්න. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට මේ වෙනුවෙන් දවස් දෙකක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න පළවෙනි 150ට විතරයි දැනට නුගේගොඩින් මේ ක්‍රියාවලිය එක දවසින් සම්පූර්ණ කරගෙන එන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ උදේම යන්න, උදේම ගිහිල්ලා මෙඩිකල් එක කරගෙන රියදුරු බලපත්‍රය අලුත් කරගෙන එන්න. මගේ channel එකත් subscribe කරගෙනම යන්න. ස්තුතියි.